පාලන මැතිවරණයේ ලැබුණු අවසාන ප්‍රතිඵලය අනුව වඩාත් උද්දාමයට පත්විය යුතු බලවේගය වන්නේ සර්වජන බලය. අපි එහෙම කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් නෙමෙයි. මොකද අපි තරඟ කළ ඒ පළාත් පාලන ආයතන වලට සාපේක්ෂව ගත්තම 4%ක ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගෙන තියෙනවා. දැන් ඔබ සියලු දෙනා දන්න පරිදි අපේ මේ දේශපාලන ගමන මාස 7යි. දැන් මේක ඔබට මේකේ බැරෑරුම්කව හා අපි මෙසේ උද්දාමයට පත්විය යුත්තේ ඇයිද කියන එකේ වටිනාකම තේරුම් ගන්නට දැන් ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 57ක් ගියා ආසන්න වශයෙන් 3% ලබා ගන්නට. අපි මාස 7න් 4%ක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව මෙහි වැදගත්ම කාරණය තමයි අපි නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. මේ නිශ්චිත වැඩපිළිවෙල එහි දර්ශනය අපි ඉදිරිපත් කරා. අපේ තේමා පාඨය උනේ ඉන්න තැනින් ඉස්සරහට. ඉන්න තැනින් ඉස්සරහට යන්නට ව්‍යවසායකත්ව මනසකින් පෝෂිත පළාත් පාලන ආයතන ගම නගරය ඇති කර ගන්නට ඕන කියන කරුණ. ඉතින් ජනතාව සාධනීය ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා මේ විශාල ඡන්ද සංඛ්‍යාවක් අපිට ලබා දීලා. ඔබ කවුරුත් දන්නා පරිදි අපි බොහෝ ප්‍රදේශවල ඉදිරිපත් කළේ නව අපේක්ෂකයින්. බොහෝ දිස්ත්‍රික් වලට නායකත්වය දුන්නෙත් නව නායකයින්. එතකොට මේ සියල්ල සමස්තයක් හැටියට ගත්තම මේ අපි මහත්සේ උද්දාමයට පත්වීමට හේතුවක්. ඉතින් මේන් අපි තේරුම් ගත යුතු කාරණය තමයි 3/2ක බලයක් ලැබුණු රජයක් මාස 6ක් ඇතුළත වැනි කෙටි කාලයක් තුල මේ ඡන්දය පවත්වද්දී ඔවුන් විසින් අපේ අතිපූජනීය ඒ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම ඇතුළු ගොඩක් තමන්ගේ ඒ රාජ්‍ය බලය භාවිතා කරමින් ප්‍රදේශවල කඩිනම් සංවර්ධන කටයුතු බැකෝ යන්ත්‍ර ගෙනල්ලා ගල් බාලා මේ ගොඩක් දේවල් කරන අතරේ ඒ වගේම යාන්ත්‍රණය භාවිතා කරලා ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන මේ සීළු හයිය භාවිතා කරද්දී තමයි අපි මේ නැවුම් දේශපාලන පක්ෂයක් හැටියට නැවුම් බලවේගයක් හැටියට මාස 7ක් ඇතුළත ඇවිල්ලා මේ ස්ථානය හිමි කරගන්නේ. ඉතින් අපි මේකෙන් තේරුම් ගන්නට ඕන ලංකාවේ දැනුවත් ජනතාව කිසිදු අපේක්ෂාවකින් තොරව මේ කිසිම පෞද්ගලික අපේක්ෂාවකින් නෙවෙයි මේ දෙන්නේ. රට ඉදිරියට යන්නට ඕනේ කියලා විශ්වාස කරන අය. 104ක් සිටීම මං හිතන්නේ අපිව අභිප්‍රේරණය කරනීමට තරම් කාරණයක්. අපිට නව ධෛර්යයක් ලබා දෙනවා. අපිට නැවුම් ශක්තියක් ලබා දෙනවා. මේ ගමන අපිට ජයග්‍රහණයකින් නිමා කළ හැකි බව. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ගමන අපි දැන් හරිම පැහැදිලිව දකිනවා. අපිට මහ පොළොවේ ඒ ශක්තිය වහ නැවතත් පොළොවට ගිහිල්ලා ගමට ගිහිල්ලා අපි පොරොන්දු වුණ සර්වජන සභා පිහිටවල මේක ප්‍රවාහයක් හැටියට ඉස්සරහට ගෙනියන්නට. ඒක තමයි අපේ බලාපොරොත්තුව.